පංචාල දේශීය මුතුන්ගේ රාජකුමාරයා අසුලා ගුරුගෙදර ඉඳලා ශිල්ප සාත්‍ර හදා නැවත පංචාල දේශීය බාලා පැමිණෙන බව දැනගන්න ලැබින මේ පංචාල දේශීය පාලනය කරන වංශාධිපති මහරජතුමා එදා තමන්ගේ මෙච්චරතුන් පැමිණිතුරු අනුගමනයේ නිර්විසි රාජසභා මණ්ඩපයේ කරා පැමිණෙන්නා මේ පංචාල දේශීය වංශනාත රාජසභාවයි ඔබේ මහා සේනාධිපති वागे पुत्र वसर गंगाकर पास शिल्प शास्त्र हजारा आप समझ देश के बड़ा पैमिन आरंभ पटने बोला और इतना मुहेल हाथ में पिन काटो है ओ महासेनाधिपति जोड़े आवरण कोटे के सागर चाकर वो पिन के नहीं बसाना वो पेरा मगर यमन छोड़ा किस्मत आवश्यक राजकाज का युद्ध हरिया खालो करने की विधि है बताइए आप के अंदर राजसभा मान्य पड़ता राजा वाटा तो पके नमस्कार किसी में फलक नहीं මොකක් ඩෝන් ගිහිල්ලා महासेनाधिपति व्यापक कारण अब खटका करने की ना मगर बलाගෙන මම හොරා කීපයක් ප්‍රාර්ථනා එහෙමයි අවසරයි තමා මාළ බහැදකීමට පැමිණීමට බොහෝම පරක්කුයි. ඇයි ඒකට හේතුව මන්ද? නෑ අවසර මං නෑ මම අහන්නේ ප්‍රමාදයට හේතුව මන්ද? නෑ අවසර මං නෑ මම අහන්නේ ප්‍රමාදයට හේතුව මන්ද? මං කියන්නේ මං ගොංහකෝ මම කියන්නේ ප්‍රමාදයට හේතුව මන්ද? ඒ අප්පඩේ මමනේ පරක්කු ඒක තමයි මම අහන්නේ ප්‍රමාදයට හේතුව මන්ද? උත්තර දෙන්න දන්නේ අවසර මම ප්‍රමාද වුණේ හරි ඒක තමයි මගේ හේතුව මන්ද? ඔය සාකි මං හරකු මං ප්‍රමාද වීමට හේතුව මන්ද? පරක්කු වෙයි කියලා දැන් කොච්චර වෙලාවක්ම ඇහුවද? එහෙම අහන්න එපයි ඈ මහසේනාධිපති මොකද පරක්කු කියලා පරක්කු වෙලා මම ආපුවාම ප්‍රමාදයට හේතුව මන්ද ඒක තමයි රාජකීය භාෂාව. රාජකීය භාෂාව මන් දන්නේ නැද්ද උපවාසයේ භාෂාවල් ගැන ඇයි? අනේ උපවාසයේ දන්න භාෂාව ඇයි? ඒ කියන්නේ මට වඩා භාෂාව උඹ දන්නවා? එහෙනම් අර ගිය රාජසභා මණ්ඩපයේදී අර රාජකුමාරවරු වගේක් ආවට පස්සේ එක එක භාෂාවෙන් කතා කරනකොට මට කනට ලං කරලා මොනවද ඇහුවේ කියලා අපි ඉතින් මේ වැදගත් විදිහට කතා මම හැම භාෂාවක්ම දන්නේ නැහැ. අයි ඒක තමයි දැන් ඒක නුඹ කියන්නේ නුඹ හැම භාෂාවක්ම ප්‍රගුණ කරලාද? ලෝකේ තියෙන මොන භාෂාවද ඒ ඕනෑම භාෂාවක් මම දන්නවා අවසරයි හොඳයි. මේවා අධ්‍යයනය කරලා ඉගෙනගෙන තියෙනවා කොහොමද ඉගෙන ගත්තේ? ඉගෙන ගත්තේ අපේ අත්තමුත්ත පරම්පරාවෙන් ඉතින් අපතල මුත්තලා පරම්පරාවම භාෂාවකින් දන්න ඕනම භාෂාවක්. මේ අම්මා මේ රාජසභාව වලට භාෂාව පරිවර්තනය කරේ අපේ අත්තමුත්ත පරම්පරාව උඹ කාශ්මීර දන්නවද? කාශ්මීරද තෙලුගුද තේරෙන්නේ තෙලිඟු. ඕනෑම භාෂාවක් පරිවර්තනය කරන්න හැකියාව තියෙනවා එතකොට උඹලට එහෙමනම් නම්බු නාම ලබා දීලා ඇති. මොකද නැත්නම් අපේ කිරියත්ත ඔබාන්සේ කිරියත්ත මහරජුරවන්ට භාෂාව පරිවර්තනය කළා මේ මාලිගාව තුල. අපේ අම්මේ ඔව් ඊට පස්සේ අවසරයි ඔබාන්සේලාගේ කිරියත්ත අපේ කිරියත්තට අවසරයි නම්බු නාමයක් දුන්නා. මොකද දුන්නේ නම්බු නාමය? භාෂා සංකීර්ණ. භාෂා සංකීර්ණ. ඒම් බඩු ඕන් රැවුල. වට උඩ භාෂා සංකීර්ණ කියලා කිව්වේ. ඒ කිරියත්ත. ඔව් කිරියත්ත අපේ තාත්තා. එතකොට උඹලා තාත්තා. අපේ තාත්තා ඔබාන්සේගේ ඔබාන්සේගේ තාත්තා පිය රජුරවන්ටත් භාෂාව පරිවර්තනය කළා. එහෙනම් මගේ පිය මහරජුරුවට උට දානාන්තරයක් දෙන්නේ. දුන්නා නේ නම් අවසර ඒ දුන්න. කුමක්ද? භාෂා භාෂ. භාෂා භාෂ. වට්ටම් පොල්ල පුතේක. භාෂා භාෂ. භාෂා භාෂ. බලන්න. එතකොට මේ දෙයාගේ පුතණුවන් වන උඹ මම අපේ කිරියත්තා අපේ තාත්තා මේ අය ප්‍රගුණ කරපු ශිල්පය භාෂාව අදාරලා තව නවීන පොත්පත් කියවලා මමත් අවසරයි භාෂාව ඉගෙන ගන්න. තන්නවනම් මමත් උඹට තාන්න මාන්න දෙනවා. අනේ තියාගන්න ඔබාන්සේගේ මෙච්චුවක් කාලයකට නැති තාන්න මාන්න. ඇයි? ඔබාන්සේ දෙන්න කලින් මගේ දක්ෂතාවයට ගමේ මිනිස්සු මට තාන්න මාන්න දීලා නම්බුනාම තියෙන්නේ. ඒ නම්බුනාම දීලා දුඹට ගමේ කට්ටිය? ගමේ කට්ටිය මට නම්බුව දීලා තියෙනවා. මොකක් කියලා දැන් එතකොට එහෙම නමුත් ආමන්ත්‍රණය කරා. මට ගමේ කට්ටිය කියන්නේ භාෂාව වෙල්ලා කියලා. භාෂා වෙල්ලා. ෂා. මම දැනගෙන හිටියේ නෑ මේක මෙච්චර කාලයක් මගේ ගාවට වෙලා මට අවවාද අනුශාසන කරමින් ඉන්න මොහු හොඳ භාෂාවෙල්ලෙක් කියලා.
දෙයිද මටත් හොඳ භාෂාවෙන් ලික්කින් උඹේ ටිකක් ඉගෙන ගන්න. මට ආරංචි හැටියට වෙලා හමාරයි. ඔබාන්සේට නම් වුණාම දෙනවා කට්ටිය. එහෙමද? එහෙමයි. භාෂේනාධිපතිතුමා මොකද වැදගත් මම මේ තමයි ඉන්නකල් මග බලන්නේ. ඕන එකක් කියන්න අවශ්‍ය. තමා දන්නවද හදිසියෙන් මට ලැබුණ හසුන් පුදුම මොකක්ද කියලා? හැබැයි මොකද්ද කොහෙන්ද? මීට සොරස්වසකට පෙර තක්ෂිලා ගුරුගෙදර බලා පිටත් ගිය විපංචාල දේශ අනාගතයේ මේ සිහිසුන් දරන බගේ එක පුත්මාරියා. අෂ්ටදශ ශිල්පයන් ශීර්ෂට කලා ශිල්පයන් ප්‍රගුණ කළා. තක්ෂිලාවේ ඉඳලා ආපහු මේ රාජධානිය බලා පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා. සතුටුයිනේ අවසරයි. එහෙම සතුටුයි කියලා බෑ. මට ඉන්නේ එකම දරුවා. එහෙනම් ඔහු එනකොට අපි බොහෝම ගරු සරු ඇතුව. නැත්තම් සාහු පිළිගත්තා. බොණ්ඩෝන. මං කිව්වේ ඒවත් තියෙන්න ඕන. නෑ. මා සේනාධිපතිතුමා තමාට මම මේ සියලුම කටයුතු වාර කරනවා. තමා අතර මග බීමේ මගේ පුත් කුමාරයා මුල ගෙහෙන් දියත් දුවනවා. යන්න ඕන අවසරයි. යන්න ඕන. පෙරමකට ගිහිනුව පිළිගත්ත වෙනවා. පිළිගන්න ඕන අවසරයි. ඒකට අපිට ලොකු දේවල් කරන්න තියෙනවා. මොනවද අවසර කරන්න ඕන? අපි පෙරහැර සූදානම් කරන්න ඕනේ. සූදානම් කරමු. හොඳ පෙරහැර. අතට විතකාය ගන සුසිල් කියන සූර්ය වාදික කණ්ඩායමක් සූදානම් කරගන්න ඕනේ. අද අටට විතර අතට විතර කාලා නෙමෙයි අතට විතර කාය ගන සුසිල් කියන සූර්ය වාදික කණ්ඩායම. අටට විතර කාලා නමයට කෙනෙක් තේරෙන්නේ නැත්නම් මං කියන්නේ මොකක්ද කියලා. වාසේ කිව්වා අටට විතර කාලා මොකක්ද එහෙම මම කියන්නේ මේ පංචතූර්ය වාදක කණ්ඩායම. පංචතූර්ය වාදක කණ්ඩායම. ඒකේ තියෙන ඕන සියල්ලම හොරණ දවුල් දෙර. අම්මා ඒ තම්මෙට්ටම්. නම් ඔය තියෙන්නේ. ඒ වගේම ඒ එන මගේ දෙපස කොටිදද ප්‍රතාප නගා හිටවන්න ඕනේ. කොටිදද ප්‍රතාප නගා හිටවන්න ඕනේ. ඔබanse පඩි දෙන්නේ මට විතරයි. ඔව්. අපේ නංගි ගෙනල්ලා කොඩි ඇස් එක ගන්න බෑ. ඔබ තොපේ නංගි කියන කතාවනේ. ඔබanse ඔහම කතා කරුවට තාම රටේ හරි ආරක්ෂාවක් නැහැ. ඔය ඔබanse කියන හැටියට කොඩි ගහලා එව්වාන්සේ එව්ව ගලවගෙන ආයි හොරු කියලා හිතාගෙන අපේ නංගි ගෙනල්ලා කොඩි ඇස් එක ගහපුවා. දැන් කවුද කී තොපේ නගාන්නේ හිටවන්න? ඔබanse කිව්වා කොඩි පතාකාස්සේ නගා හිටවු. නගා හිටවන්නේ කොටි දද ප්‍රතාප නගා හිටවන්න නෑ හිටවලා තියන්න. නගා හිටවන්න පුළුවන්. තෝට කුඩි කියන තොපේ ආර එක පැත්තක් බලපු අනිත් පැත්ත පේන්නේ ඇස් දෙක වපර. තොපගේ නැගෙනිය. ගෙනල්ලා අර කස්සේ ගහන්න. ආසේ වහයි ඇහැනේ වපර. ඒ වුණාට මම කියන්නේ ඒක නෙමෙයි නගා හිටවන්න කියන්නේ නැගිටවලා හිටවලා. නැගිටවල හිටවලා නගායි. ඒක ඉඳගෙන තමයි ඉන්නේ ඇහැ විතරයි වපර කකුල් හොඳයි. අනේ මං කියන්නේ නගා කියන්නේ තොපේ නගා නෙවෙයි. එහෙනම් වෙන මොකද? එයා නගාගේ නැගිටවලා. කොඩිය හිටවපිය කියලා කියන්නේ. හරි. කොඩි ටික හදන්නම් ගානේ. හැබැයි පුතේ කිසිම අඩුවක් ඉන්නේ කිසිම අඩුවක් තියන්නේ නැහැ අවසරයි. කිසිම මොළු රටටම පේන්න අපේ පුත් කුමාරයා පිළිගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි චතුරාංගනී සේනාංකයක් අරගෙන තමා වෙන මගේ දේශවල යන්න ඕනේ. මේ අපේ රාජකුමාරයා බලන්න. ඔව්. එහෙම පිළිගන්න. එහෙම. හරිනේ. එහෙම. එහෙනම් හිත උදෑනෙක් මේ